Hello everyone, welcome to Ruphala podcast series. Ruphala, Sri Lanka's premium entertainment destination. Today we're here just to discuss about another milestone of the entertainment industry. අද කාලේ තරුණයන් සමාජයට එන්නේ සල්ලි හොයන රේස් එකට ලෑස්ති වෙලා. 50,000 බල්ලද? ඇයි මේ ළමයා මෙහෙම කරන්නේ? මං හිතුවනේ මේ වැඩ නතර කරලා කියලා. අන්න ඒකත් එක්කම චිත්‍රපටය ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද දැන් මේ චිත්‍රපටයක් පටන් ගන්න කලින් කතා කරනවා, චිත්‍රපටයක් තිරගත වෙන අතරතුර කතා කරනවා. හැබැයි අර පසු විපරමක් වගේ තියාගන්න ඕන නිසා අද සූර්යා චිත්‍රපටය ගැන අපි කතා කරන්න සූදානම් වෙනවා. චිත්‍රපටය තිරගත වීමෙන් ගත වුණු කාලේ මම හිතන්නේ අපි ඇත්තටම දැන් තමයි පොඩි රිලැක්ස් කියන ටයිම් එකක ඉන්නේ. ඉතින් අර සදාහන් කළ පරිදි තමත් මේ හරිම පවර්ෆුල් මේ ඩ්‍රයිව් එකක තමයි සූර්යත් දෙන්නේ. මහේෂ් මහත්මයා දින කීයක් පහු කරාද චිත්‍රපටය? දින 75ක්. පුංචි තිරයේ දකින්න මාව රිදී තිරයෙන් වෙනස්ම ආකාරයකට දකින්න හම්බුණා සූර්යා හරහා. ඉතින් මම ඒකට විශේෂ ස්තුතියක් වෙනවා අපේ මහේෂ් අයියට. මොකද මහේෂ් අයියගේ ආරාධනාවකට තමයි මම සූර්යත් එක්ක එකතු වුණේ. මට අදාළ නැහැ මේන්ද ලීඩ්ද සෙකන්ඩ්ද අන්තිමේද කියන එක මට අදාළ නැහැ. ඒක මම මුලින් ඉඳන්ම කරපු දෙයක්. කිරිපොද ඇසේ දැම්ම මම ඒ කියන්නේ මට හම්බෙන්න ප්‍රොජෙක්ට් එක මොකද්ද? ඒකට දෙන්න පුළුවන් උපරිම කැපැසිටි එක දෙන කෙනෙක්. විශ්වාස කරන කාරණාව ඒ කියන්නේ චිත්‍රපටයකට මිනිස්සෙක්ට වියදම් කරන්න පුළුවන් මාසෙකට එකපාරක් කියන තමයි ලංකාවේ තත්ත්වය. කියන්නේ මොකද සාමාන්‍යයෙන් චිත්‍රපටයක් බලන්න යනකොට රුපියල් 15000ක්වත් යනවා සාමාන්‍ය පවුලකට ගිහිල්ලා ටිකට් අරගෙන කාලා බීලා ගෙදර එනකොට. මේ කටයුතු මුලින් ඉඳලම අපිට කරගෙන යනවා. දිනේෂ් මුතුගල. ඔව් දිනේෂ් මුතුගල. ඉතින් ඒක යම් කිසි විදිහකට සමාජ මාධ්‍ය තුළින් සම්මානයක්. ඉතින් ඒකට අපි මූලිකවම මුල සිටම ජනිදුත් මමත් අපි කණ්ඩායමත් අපි එකතු වෙලා එතන වැඩ කරද්දී අපිට මොටිවේෂන් එක තිබුණා. ඉතින් ඒ අභියෝගය සාර්ථකව ජය ගන්න පුළුවන් වුණා මේ ටීම් එක නිසා. ඉතින් මොකද පුංචි තිරයේ ලැබෙන ඉඩත් එක්ක අපිට ලැබෙන චරිතයත් එක්ක ඊට වඩා වෙනස් විදිහකට මට චරිත නිරූපණය කරන්න හම්බුණා මේ ෆිල්ම් එක ඇතුලේ. අද වෙනකොට සිනමා කර්මාන්තය ඉතා හොඳ තැනක තියෙන්න ඕනේ. ඒගොල්ලෝ කියන විදිහට සිනමාව ගියා. එහෙම නෙමෙයි සිනමාව වෙන්න ඕනේ. සිනමාව තියෙන්න ඕනේ ඔඩියන්ස් එකට, මිනිස්සුන්ට, ප්‍රේක්ෂකාගාරයට. ගමු කොපි එකක් කියලා කියපු එකට. ඔව් මෙහෙමයි. ඒක එකක් විතරයි කොපි එකක් කියන එක. කොපි එකකින් පස්සෙත් එක කොටස් ටිකක් ආවා. ඒව ඇත්තටම මෙහෙමයි. කොපි එකක් නම් කොපි එක මොකක්ද කියන එක ඉදිරිපත් කරන්න එපා. අද මේ ඩිජිටල් ලෝකේ හැම එකක්ම අපිට ඕන තරම් ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න පුළුවන් මොකක්ද කියලා. අද අපේ රූපහල පොඩ්කාස්ට් එක වෙනුවෙන් මේ ආපු අපේ ආරාධිතයින් ත්‍රිත්වයට විශේෂ යමක් තියෙනවා අපිට ලබා දෙන්න. ඕෂධි හේමමද්දුම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය විසින් අලුතින් ආරම්භ කරපු Nature Queen Beauty and Wellness Lounge හි වවුචර් පතක් තමයි අපි අද ලබා දෙන්නේ. මේ නිල ඇඳුම විනයක්, ශික්ෂණයක්, මේක ප්‍රතිපදාවක්. ඔයා තරුවක් වෙන්න යන්නේ. අයි ඇත්තටම අයි මොනවද පොලිටික්ස් කියන්නේ? ඡන්දදායකයාට සර්විස් එකක්. අපිට බිස්නස් එකක්. යකෝ හීන දැකපන්. ඒවල ජීවත් වෙයන්. ඔය channel එකෙන් කරන සමහර වීඩියෝස් ඉතාම සමාජ විරෝධී ජුගුප්සාජනක දේවල්. මම කරන්නේ එන්න අතුරුකිලි කපලා දාන එක. අනිත් එක සෝෂල් මීඩියා සෑහෙන ස්ට්‍රෝං. ඒක උස්සගත්තොත් ඒක මිස්ටර් සූර්යයට හොඳ නෑ, මට හොඳ නෑ. එතකොට මම සූර්යා ස්වර්ණජීව මේ කතාවේ අවසානයේ ලියන්න මම වට බාර දෙනවා. Never give up. Be on your toes. Mama, Surya Swarnajiva. This is a new beginning of a new era.